Hi guys, කොහොමද ඉතින් ඕගලන්ට හිතනවා හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක මම ජොබ් එකෙන් අයින් වුණා. ඉතින් මම වැඩ කරපු තැනට මම යනවා ක්ලියරන්ස් කරගන්න අද. ඉතින් ඒ විස්තර සහ ඒ කියන්නේ ක්ලියරන්ස් කරගන්නේ වනම් මට පෙන්වන්න බැරි වෙයි. හැබැයි මම එතනට ගියාම සමහර විට වීඩියෝස් කීපයක් ගත්තොත් ඒවා මම ඇඩ් කරනවා සහ ඊට කලින් මම ඇඩ් කර අරන් තියෙන වීඩියෝස් ඊට පස්සේ මගේ යාළුවොත් එක්ක එතන මොනවද අපි කරේ කියලා අපේ පොඩි ෆ්‍රී ටයිම්ස් වල ඒ වගේ වීඩියෝස් මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. ඉතින් ඔය ක්ලියරන්ස් කරගන්න යන දවසේ උදේම ඉතින් තේක හදා ගන්නවා. ඊට පස්සේ අපි ෆ්‍රෙන්ච් ටෝස්ට් ටිකක් හදාගෙන කාලා උදේම අපි ගියා ක්ලියරන්ස් කරගන්න. මම ඩුබායි ආවේ 2024 නොවැම්බර්. ඒ ආවේ මාස දෙකක විසිට් වීසා එකකට. එතකොට ඉතින් හැමෝම දන්නාත් වගේ මාස දෙක ඇතුළත අපි ජොබ් එකක් හොයාගෙන ජොබ් වීසා ගහ ගන්න ඕනේ. ඉතින් මටත් ජොබ්ස් කීපයක්ම හම්බුණා. ඒවා ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඒ ප්ලේසස් ගැන මේ වීඩියෝස් උත් එක්ක ඒ වෙනම වීඩියෝ එකක් කරන්නම්. මම මේ වීඩියෝ එක ඩෙඩිකේට් කරනවා මම වැඩ කරපු තැනට විතරක්. ඉතින් කොහොම හරි ඒ ඇවිල්ලා මං කිව්වේ ඒ වගේ එක ප්ලේසස් මට 3-4කට මම ගියා. බට් ෆයිනලි මම මේක තෝරගත්තා. ඒ ඔක්කොම අතරින් මට විශ්වාසවන්ත සහ ඒ තිබ්බ කාලය හැටියට මට මගේ වැඩේ කරගන්න පුළුවන් තැනක් විදියට. මම අනිත් තැන් ගැන කරන වීඩියෝ එකේදී මම කියන්නම් මේ තැන් වල මම තෝරගත්තේ නැති හේතු මොනවාද ප්‍රොස් ඇන්ඩ් කොන්ස් තිබ්බේ කියලා. මම හිතනවා අද පොඩ්ඩක් වෙනස් වෙයි කියලා. සාමාන්‍යයෙන් මේ දවස්වල මම වැකේෂන් ඉන්නේ. අතන ගියොත් වැකේෂන් නැහැ ඉවරයි. මම ජොබ් එකෙන් රිසයින් වුණා. So මට අගේ අන්තිම දවස් ටික last working day එකට වෙනකන් දවස් 4ක් විතර annual leave දීලා දැන් ඒකත් ඉවරයි. So මම ක්ලියරන්ස් කරගන්න යන්න ඕනේ. දැන් ඒකත් හදාගත්ත උදේ husband ගියා පංගිරියකින් උදේට කන්න. ඉතින් මම මේ exit interview form එක fill කරන්න ක්ලියරන්ස් ගන්න ඉතින් යන්න ඕනේ. මේක මේ ක්ලියරන්ස් හැම ඩිපාර්ට්මන්ට් එකේම ක්ලියරන්ස් කරන්න. ඉතින් ඒක කරගන්න මම අද යනවා. ඉතින් ඒවා නම් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සමහර විට වැඩ කරන තැන මේ යාළුවෝ හම්බෙයි. එතකොට මේ ඒකලාම හම්බුනොත් ඒකලාම පොඩි වීඩියෝ ටිකක් ගන්නම්. සහ මම වැඩ කරන තැන අපි කරපු දේවල් ඔක්කොම මම මේ වීඩියෝ එකේ පිටිපස්සට ඇඩ් කරන්න. ඉතින් දැන් ඒක බීලා මේක පුරෝ. මේ වීඩියෝ එකේ ඉස්සරහට ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මම වැඩ කරපු තැන මොන වගේද ඒකට තියෙන view එක මොන වගේද කියලා. ඉතින් මම කිව්වොත් මම වැඩ කරන තැන මම ආසම දේ තමයි එතන මට තිබිච්ච view එක. beach view එකක් තමයි තිබ්බේ. වගේම අපේ kite cafe and restaurant එක හරිම cozy vibe එකක් තියෙන restaurant එකක්. එකේ terrace එකේ seating area එකේ seat කරොත් ඒකට තියෙන beach view එකත් එක්ක kite surfing කරනවා කට්ටිය. ඉතින් ඒවත් එක්ක මාරම ලස්සනයි view එක. ඊට අමතරව මම ඩුබායි වලට ආවට පස්සේ කැමතිම වුණ තව දෙයක් තමයි මෙහි nationalities ගොඩාක් ඉන්නවා. ඉතින් එක එක රටවල් වල යාළුවෝ හම්බෙන එක. ඉතින් ටගල් ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් හදාගත්තා. දැන් මේක කාලා ඉක්මනට යන්න ඕන අපි. ඒ කියන්නේ මම යනවා මගේ මම වැඩ කරපු තැනට මම කිව්වේ ක්ලියරන්ස් කරගන්න ටික කරගන්න. ඉතින් අපි මේ කාල් ටකල යනවා. කොහමද හොඳයි? අපි කතා කර හිටියේ නැෂනලිටිස් ගැනනේ. ඉතින් ඒක නිසා ඒ කියන්නේ ගොඩක් නැෂනලිටිස් ඉන්න නිසා ඉතින් ගොඩක් රටවල් වල දැන් යාළුවෝ ඉන්නවා. උදාහරණයකට ගොඩක් නැෂනලිටිස් කියන්නේ අපේ හොටල් එකේ හිටියා සුඩාන්, ඊජිප්ට්, සිරියන්, ඉන්දියා, නේපාල්, මියන්මාර්, පාකිස්තාන්, බංග්ලාදේශ්, උගන්ඩා, මොරොක්කන්, කෙන්යා වගේ තව ඇෆ්‍රිකන් රටවල් වල කට්ටිය. ඉතින් මේ වගේ ගොඩක් රටවල් වල විසිරිච්ච යාළුවෝ බේස් එකක් ඒක නිසා අපිට හම්බ වෙනවා. ඉතින් ඒවා ඒගොල්ලත් එක්ක ඩීල් කරන විදිහ අනුව තමයි.
ඉතින් ඒ වගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් අපිට හදාගන්න පුළුවන්. ඒක නිසා. හැබැයි ඒකෙම අනිත් පැත්ත මේ ගොඩාක් නැෂනැලිටිස් ඉන්න නිසා අනිත් රටවල් වලට සාපේක්ෂව මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල ගොඩාක් නැෂනැලිටිස් මික්ස් එකක් තියෙනවා. ඒකත් එක්ක අපිට ලංකාවේ එකම නැෂනැලිටි එකකටත් පොඩක් ඩීල් වෙන අමාරු එකේ හිතන්නකො නැෂනැලිටිස් ගොඩාක් එකතු වෙච්ච තැනක ඒගොල්ලන්ගේ අදහස් එකිනෙකට ගොඩාක් වෙනස් වුණාම හරිම අමාරුයි ඩීල් කරන්න. ඉතින් වර්ක් කරද්දී කන්ෆ්ලික්ට්ස් උත් තියෙනවා සමහර නැෂනැලිටිස් එක්ක ගොඩක් අමාරුයි වර්ක් කරන්න. ඉතින් මේ මං යන පාත් එක වැඩට යනකොට ඉතින් හරිම ලස්සනයි පාත් එක. හරි ඉතින් මම දැන් යන ගමන් තමයි ඉන්නේ. හරිම awkward feeling එකක් තමයි තියෙන්නේ. හරි ඉතින් මම දැන් ලොකර් රූම් එකට ආවා. ඉතින් මගේ ලොකර් එකේ ලොකර් කීස් ඒවා මං හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. ඉතින් මං ලොකර් එක අස් කරා දැන්. මේ දැන් ලොකර් එකේ මුකුත් නැහැ. ඉතින් මම ඒක වහනවා. ඒකේ කී එක ගමු. ඊට පස්සේ මෙහෙම මගේ ෂූස් තිබිච්ච බොක්ස් එකේම තමයි මම එකේ දාලා තිබ්බේ. මේවා ඔක්කොම අයින් කරලා මට අවශ්‍ය දේවල් ටික අරගෙන මේකට ෂූස් දෙක දාන්න ඕනේ දැන්. ඉතින් ෂූස් දෙක බොක්ස් එකට දැම්මා. ඊට පස්සේ මගේ යන්නේස් ටිකක් තියෙනවා. ඉතින් මගේ පැච් එක තියෙනවා. මගේ නම ගහපු. පස්සේ මැෂින් එකේ කී කාඩ් එක තියෙනවා. ඊට පස්සේ මයික්‍රෝස් කාඩ් එකක් තියෙනවා. මේ ඔක්කොම මම හෑන්ඩ් ඕවර් කරන්න මේ ටික නෙමෙයි. මේ ටික ඔක්කොම හෑන්ඩ් ඕවර් කරන්න ඕනේ. මේක IT එකට මේක ඉන්ජිනියරින් එකට ඔහොමම මේ ගණන් HR එකට and මේ කබඩ් එකේ කී එක HR මේක හවුස් කීපින් එකට. ඉතින් දැන් මේක වහගමු. අමතරව මෙන්න මේ පර්ෆියුම් එක මගේ මේ කබඩ් එකේ තිබ්බා. දැන් මම මේක ගෙදර ගෙනියනවා. ඉතින් ඒක නිසා. ඉතින් එහෙම තමයි නැෂනැලිටිස් ගැන කතාව. ඉතින් මේ මම ක්ලියරන්ස් කරගන්න ගිය දවසේ ෆොටෝස් උත් ගත්ත හම්බෙච්ච අයත් එක්ක මේ ඉන්නේ නේපාල් chef and Myanmar තමයි මේ girl. Sunday no, which day? Any day. My day is the stay. You are trying to apply somewhere. Yeah, I'm trying to apply. Yeah, otherwise you cannot go there, no. See, are you crying yesterday night? Why your eyes are so I weak? didn't sleep yesterday night. Let's eat quickly because this one. Say hi. What is this, man? This is cake. Yeah, cake and vanilla ice cream. I'm keeping. Hi. Hello, everybody. Please. See? Oh my god. Oh my god, guys. Oh, don't take my ice cream and go. I'm not going to eat because this cake is already dry. But it's good. It's good. Maybe your mouth is problem. Some issue. Please keep this inside. I cannot go inside. What is that? Oh my god. Oh, yeah. ඉතින් යා තමයි මගේ හොඳම යාළුවා මට හම්බෙච්ච. ඉතින් හොඳයි කියන්නේ මාරම හොඳයි වගේ මාර ආතල්. ඉතින් එහෙම තමයි යත් එක්ක ඒ කාලේ ගෙවුනේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක මං හිතන හැමදාටම තියෙයි කියලා. ඉතින් අපි දෙන්න ඒ වෙලාවෙත් අපේ ගොසිප් සෙෂන් එක දැම්මා. ඉතින් පොඩි වෙලාවෙත් මේ අනිත් වෙනවල තමයි ට්‍රාන්ස්පෝර්ට් එක. ඉතින් මම ඔයාලට අර අනිත් ජොබ්ස් ගැන කරන වීඩියෝ එකේදී ට්‍රාන්ස්පෝර්ට් එක කොහොමද කියලා පෙන්නන්නම්. ඒ කියන්නේ බස් එකේ ගියත් මෙට්‍රෝ එකේ ගියත් කොයි වෙලෙත් ඒක ෆුල්. ඉතින් ඒකම දකින්න එකත් මට නම් හරිම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් මේ තමයි කයිට් කැෆේ and රෙස්ටුරන්ට් එකේ ඉන්සයිඩ් සිටින් ඒරියා එක සහ ඔයාලට එළියෙන් පේන අවුට්සයිඩ් සිටින් ඒරියා එක. ඉතින් හරිම කොසි වයිබ් එකක් තමයි තියෙන්නේ ඇතුලේ. එළිය වෙනම වයිබ් එකක්. ඉතින් enjoy. සිතිජය මායි මේ පාමින් සිත් රටා ඇතින් සීනයේ ගිලෙනා දිනයක හමු වෙන දිනයක වෙන් වෙන හිනික ජීවිතේ තවරා
මතකේ ඈත හිවුරේ යාවී පෙනෙන්නේ ඒහිනේ විරාමයයි දිනයක හමු වෙනා දිනයක වෙන් වෙනා හීනෙක ජීවිතේ පවරා ආසට ලං වෙලා සයුරට ලං වෙලා මාහතේ ඇදිරු රටා සිතිජය මාහිමේ දිනයක හමු වෙනා හීනෙක ජීවිතේ තවරා මේ මගේ යාළුවා මේගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරපු විදිහ බලනකො මේ මැනේජර් කේක් කන්නත් බැහැ කියනකොට එයාටත් කොහොම හරි බලෙන් කේක් ආවනා ඒ වගේම මේ සෝං එක හැපි බර්ත්ඩේ සෝං එකත් කොහොම හරි කියලා සිං කර ගන්නවා. ඉතින් එහෙම තමයි යාගේ හැටි. Celebrate to me. Yeah, you celebrate yourself. Oh no, please. Celebrate yourself, dear. Oh, please. Happy birthday. Fly the owner of Happy birthday to you. Happy birthday dear me. Happy birthday to you. Inshallah, next year not here. This year, not here, inshallah. What? You're cutting Frozen. half. Frozen cake. I am stronger more than you think. Oh my goodness. It's frozen. Ha 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 ha. Come. Whatever. Yeah. I will tell. My color is good. It's not many viewers today, I will say this. Yeah, this is different type. It's different top. Birthday, different than that. Is there any nice? Hey, you need to feed me. Take by you. Don't keep from that. ඉතින් මේ ඇනුවල් ස්ටාෆ් පාටි එක මම ජොයින් වෙච්ච ගමන්ම ඇනුවල් ස්ටාෆ් පාටි තිබ්බා. ඉතින් හැමෝම මම ගොඩක් ලකි. මොකද ජොයින් වෙච්ච ගමන් දැන් කවුරු හරි වෙන එක මාසෙක ජොයින් වෙනවා නම් ඇනුවල් ස්ටාෆ් පාටි එක නිකන් ගොඩක් කල් ඉන්න ඕනේ. ඉතින් හැමෝටම gift එකක් හම්බ වෙන ඇනුවල් ස්ටාෆ් පාටි එකේදී වවුචර් එකක් 200ක 300ක වගේ. ඊට අමතරව employee of the year ඒ වගේ එක titles වලටත් gifts හම්බ වෙනවා ඒවට තේරෙන කට්ටියට. ඉතින් දැන් ඔයාලා දැකපු එකේ employee of the year runner up එක හම්බුනේත් අපේ ලංකාවේ අයියා කෙනෙක්ට. ලංකාවේ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් reception එකේ අනිත් එක්කෙනා housekeeping එකේ. ඉතින් මේ දෙන්නම nominate එක්කෙනෙක් employee of the year අනිත් එක්කෙනාත් best employee වගේ එකට එයාත් select වුණා. ඉතින් හරිම සතුටුයි. අපේ ලංකාවේ හරිම දක්ෂයි. අපේ හොටෙල් එකේ ලංකාවේ හිටිය අපි 3 දෙනා විතරයි. ඒත් මම දැක්කා අපේ අය අනිත් අයට වඩා දක්ෂයි කියලා. ඒ අපේ අයට අනිත් අයට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක මම දැක්කා. ඒගොල්ලන් කැපිලා පේනවා කොහෙ ගියත්. මේ වෙලාව අපි එදා ගොඩක් බිසි වෙලා අපිට අපේ බ්‍රේක්ස් වලට යන්න බැරි වුණා ලන්ච් ගන්න එහෙම. ඒ නිසා මැනේජර් අපිට ලන්ච් ගෙනල්ලා දුන්නා. ඒ නිසා අපි හැමෝම පොඩක් ගෙස්ලා වුණාම ලන්ච් ගත්තා. හැබැයි ගෙස්ලා තව ඉන්නත් එක්ක ඉතින් එක්කෙනෙක් වගේ එළියටලා ඉඳලා අනිත් අය ලන්ච් ගත්තා. එහෙම ආවොනාට. Yeah, not come. Take the sister. Oh, what are
Islam and They are, I don't know. they had it already. Don't mind about them. Yalla, Sakuni. Sakuni, Allah, go eat. FM. Sakuni FM. Your YouTube channel now? Yeah, I'm putting you all famous. I have. This is Sanjeev. I was tomorrow coming also from Bollywood. Hollywood? No, the father, Habibi. Good answer. Please. Kashifa. Kashif. Allah, Kashif. Habibi. Yalla. Where is it turning the camera? No. I'm just shooting everybody. This is Sakuni FM from Sri Lanka. Just Go your speech. eat. Yalla, buddy. Then Talk. say hi and come. That is the rule. මේ අපේ රෙස්ටරන්ට් එකේ බුක් ෂෙල්ෆ් එකක් තිබ්බා. ඉතින් ඒකේ තියෙන බුක්ස් අපි ඔය ෆ්‍රී වෙලාවට කියවනවා. සමහර වෙලාවට වෙලාව තිබ්බොත් ඉතින් ඒගොල්ලන්ට කියවන්න දන්නේ නැති වචන එහෙම කියලා දෙනවා. මොකද ඊජිප්ට් එහෙම ළමෙක් හිටියා. ඒගොල්ලන්ට ඉංග්‍රීසි එහෙම බෑ. ගොඩාක්ම බෑ. ඉතින් යා ඉගෙන ගන්න ගමන් හිටියේ ඉංග්‍රීසි. ඉතින් ඒ වෙලාවට අපිත් යාට දන්නේ නැති වචන වල තේරුම් කියලා දීලා අපි ඉතින් හෙල්ප් කරනවා ෆ්‍රී එකක් තිබ්බොත්. මේ ඉතින් රෙස්ටරන්ට් එකේ ටීවී වල මම ශ්‍රී ලංකන් වීඩියෝස් පූර්ණාදනේච ගර්ගේ වීඩියෝස් එහෙම දානවා සමහර වෙලාවට. එතකොට අම්මට ශ්‍රී ලංකාව ප්‍රොමෝට් කරන්න පුළුවන් නේ පොඩ්ඩක්. අපේ කෑම කොහමද අපේ නේච එක. ඉතින් ඒක නිසා මම සමහරලාට අපේ වීඩියෝස් දානවා. මැනේජර් නම් ඉතින් සමහරලාට මාරු කරනවා නේචර් වීඩියෝස් වලට. කුකින් වීඩියෝස් දාන්න දෙන්නේ නැහැ. ඉතින් මම එයා නැති වෙලාවට වගේ ඒ වගේ වීඩියෝස් දානවා. මේ දැන් අපේ රෙස්ටරන්ට් එකේ බෝඩ් ගේම්ස් කීපයක් තිබ්බා. ගෙස්ලට එහෙමත් ප්ලේ කරන්න, කිඩ්ස්ලට ඉතින් ඕනම් ප්ලේ කරන්න පුළුවන් අරගෙන. ඉතින් අපිත් ෆ්‍රී වෙලාවක් තිබ්බොත් ඒවා ප්ලේ කරනවා. මේ අපි ඩොමිනෝස් කියන එක ප්ලේ කරන ගමන් ඒක ඇත්තට මමත් ඉගෙන ගත්තේ මෙහෙ ඇවිල්ලා මේගොල්ලන්ගෙන්. මමත් කලින් ඒක ප්ලේ කරලා තිබ්බේ නැහැ. ඒකත් හරිම ෂෝක් ගේම් එකක්. Finish? ඇත්තටම මං හිතන්නේ මෙතන කලිත් තමයි කලිත් කියන්නේ මෙතන ඉන්න පිරිමිලාව. මෙයා තමයි මං හිතන්නේ හැමෝටම මේක කියලා දීලා තියෙන. ඉතින් එයා ගේම් එක ගැන හොඳට දන්නවා අනිත් අයට වඩා. ඉතින් යාට ඕන හැම වෙලාවෙම දිනන්න. මොකද අපි එච්චර ඒක ගැන දන්නේ නැහැ. අපි ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මෙතෙන්දිත් මේ පරදින යාට You have, I think, 5 minutes to go. You want game, I want game, right? Yeah. One by one. Tomorrow final. So no one. No, no. What? You have. But sis, I can join this like that. දැන් මෙතෙන්දෙත් කලෙට්ට ඩියුටි ඉවරලා යාට යන්න බස් එකට විනාඩි 5යි තියෙන්නේ. ඊයස්සෙත් මේ ගේම් එක ප්ලේ කරනවා. දැන් කියන අද වෙලා නැති නිසා දෙන්නම එක එක දෙන්නලා තියෙන්නේ. ෆයිනල් එක හෙට කරමුලු. දැන් වෙලා නැහැනේ. ඒත් අන්තිම එක කික් කරන ගමන් ඉන්නේ. You have this one. Oh my god, why you are so smart when you are playing this one? Because he know the game properly, Yeah, but he we don't knows know. the strategy. Yeah. මෙතන සුපර්වයිසර් ඇවිල්ලා අහනවා යන්නේ නැද්ද කියලා. මොකද ඒගොල්ලන්ට ඇකමඩේෂන් වලට යන්න ට්‍රාන්ස්පෝර්ටේෂන් එක තියෙනවා. ඒක ඩියුටි ෂිෆ්ට් එක ඉවරලා පැය භාගයක් ඇතුළත තමයි හොටෙල් එකෙන් යන්නේ. නමුත් මට මම outside නිසා මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම කොහොමද යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ. මේගොල්ලන්ට බස් එක මිස් වුණොත් මේගොල්ලන්ට අතින් වියදම් කරගෙන ටැක්සි එක තමයි යන්න වෙන්නේ. මේ තියෙන්නේ වැකේෂන් ගිහින් ආපු ඉන්දියන් චෙෆ් කෙනෙක් ගෙනාපු එක එක කෑම බීම ටිකක් අපි වෙලේ ඒවා අන්පැක් කරලා කඩාගෙන කන ගමන් තමයි ඉන්නේ.
ඉතින් හැමෝම වැකේෂන් ගිහින් එද්දි තමන්ගේ රටේ ආවෙනික ඒ තියෙන කැම්බීම ඉතින් අරගෙන එනවා. ඉතින් ඒක නිසා අපිට ඒක රටවල් වල කැම්බීමත් ඉතින් කන්න හම්බෙනවා. මේ ඉතින් ඉන්දියාවේ අය ගොඩාක් ගියන මුරුක්කු ඒ වගේ දේවල්. බලන්නකො මොනවද තියෙන්නේ කියලා ඉතින්. මේක ඉන්දියාවේ කියන්නේ උන්නි අප්පම්. Show me the halwa. Show me one halwa piece. No, I don't. I have already. You can show to the camera. Okay, camera. This is This Sri Lanka. This is Dodo. Malwari. Meglan क्या है? Malwari. Halwa. Halwa. ಎಲ್ಲ ಐಟಮ್ ಚಿಕ್ಕ Okay. Now Malwari we are going to eat. Yes. Eat and show. അല്ലേ എന്നെ ഓടിച്ചിട്ടിട്ട് തീർക്കാനില്ല this tea is very fantastic. It has cashew also, no? ആർക്ക് Mama blood. മാമ ഗുള I'll show you. Mama mean I'll show mother. you. In Sri Lanka we are called Dodo. In Sri Lanka. For this one you say mama gula kande മലയാളം ഞാൻ പറയാം ഫിനിഷ് Paraya. Paraya means mama. Paraya mean? I am. No, Paraya means stay. പറയാം say I say in Malayalam. Now we have a lot of things. Yeah. This is halwa. anyone need buy to Kite Cafe, right? Kite Cafe online shopping, online food. You finish? Which cake you are making? We try just cream. Cream with Nutella. New invention today in the Kite Cafe. Like this shape is like cheesecake, no? Like our cheesecake. Okay, I'll show you the final output few minutes, after few minutes. Okay, she's going to check the new adventure. How she is. See, you can see. Just Oh my we god. will put fridge inside after you can try this one. Chocolate. Chocolate lava cake. So people thinking who will win? Just wait. Chocolate lava cake. Can you make chocolate finger cake? මේ ඉතින් චෙෆ්ලා අලුත් කේක් එකක් try කරනවා උදේ බුෆේ එක ඩෙසර්ට් වලට තියන්න. ඉතින් මෙතනදී හොඳට ඉතින් කන්න නම් හම්බෙනවා. Come this side. Okay, අපි දැන් මේ හදපු කේක් එක check කරන්න යන්න. Okay? Check. I take this spoon for you. Well, this only you are keeping already in the freezer or Yeah, freezer. Try. Don't too much question. Eat first. It's chocolate cream. Nutella. Nutella. With chocolate sauce? No, only Nutella. සාමාන්‍යයෙන් චෙෆ්ලා ඉතින් අපිට ඔය එක එක හැදුවොත් දෙනවා චිප්ස් බද්දොත් අපිට ඕනේ නම් දෙනවා. ඉතින් ක්‍රිස්පි චිකන් ආරම ඒවා. ඊට අමතරව මායි මගේ යාළුවයි නයිට් shift එකේ එක ළඟට හිටියොත් ඉතින් hot chocolate එහෙම හදාගෙන බොනවා. No. I wanna sleep. Oh my god, too sleepy. One. This must be. Maybe I'm eating sweet. Maybe you More than enough. You are lazy because you are lazy. Not showing. I'm not actress. Okay, I will show. This is the cutting. Cutting is near the. They are fighting near the cutting. No? Okay. Cutting, you know? Curtain. CURTAIN. Yeah. And then one is someone is pushing like the. Curtain. It's taking 1 year to. Yeah. After that, now she is like the Already? one person or another one person also not releasing and then they all are both drama. ඉතින් ඔහොම තමයි එතන කාලය ගියුනේ. හරිම ජොලි යාළුවොත් එක්ක කකා බිබී ඉතින්
සමහර දවස් තියෙනවා ස්ට්‍රෙස්ෆුල්, සමහර දවස් ෆ්‍රී තියෙනවා. ගොඩක් ෆ්‍රී දවස් නම් අඩුයි, වැඩ තියෙනවා. ඉතින් ඔහොම තමයි කාලය ගෙවුනේ. දැන් නම් මතක් වෙදි දුකයි. එකපාරට හිතනවා නික අපරාධෙත් එක්ක අයින් වුණේ කියලා. ඉතින් ෂේප් එකේ විතර ඉන්නත් පුළුවන්. ඉතින් මොනා කරන්නද? ඉතින් අපි ගන්න ඩිසිෂන්ස් නේ. ඉතින් එහෙම තමයි. හොඳයි. ඉතින් එතන ගත වෙච්ච කාලය හරිම සතුටින් හිටපු දවසුත් තියෙනවා. සමහර දවස් තියෙනවා පොඩ්ඩක් දුක හිතිච්ච දවස්, ස්ට්‍රෙස් දවස්. ඉතින් ඒක තමයි මේ මගේ අන්තිම දවසේ මම වැඩ කරපු අන්තිම දවසේ ගත්ත වීඩියෝස්. මොකද මම view එකම ගන්නවා. මට ඒ view එක මං ආසම දෙයක් මගේ ජොබ් එකත් එක්ක කනෙක්ට් වෙලා තිබ්බා. ඉතින් එදා මං නයිට් ෂිෆ්ට් එකේ හිටියේ. මං ක්ලෝසින් ෂිෆ්ට් එකේ. ඉතින් ඒකේ ඉන්නකොට හරියටම ගොඩක් දැනෙනවා අර නවත්තලා යනවා කියන එක. ක්ලෝස් කරලා යනකොට අන්තිමට ඉතින් එහෙම තමයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි දැනගන්න කැමති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට උත්තර දෙන්නම් වෙනමම. ඉතින් thank you so much වීඩියෝ බලුවට. ඉතින් like කරලා කමෙන්ට් කරලා subscribe කරලා නැත්නම් subscribe කරලා පොඩි support එකක් දෙන්න. Thank you so much. Bye bye.